Hi girls. මාව අමතකයි නම් ඔයාලට. මම යශ්වීර සිංහ. And I'm back. මට ටික කාලයකට කලින් ආපු trinkets වගේ හරිම අපූරු gift pack එකක් තමයි මම ඔයාලට අද පෙන්නන්න යන්නේ. මට මේ ලස්සන පුංචි තෑගි ටිකත් එක්ක හරිම ලස්සන ලියුමක් ආවා. ඒ තෑගි ටික ඕගොල්ලන්ට පෙන්නන ගමන් ඒ ලියුමත් මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඊට කලින් කියන්න ඕනේ මට මේ තෑගි ටික එව්වේ ලූමෝස් SL එකෙන්. ලියුම පටන් ගන්නේ මෙන්න මෙහෙම. ආදරණීයම පිනිබින්දුව. යෂ් ඔබ සුවෙන් සිටියයි සිතමු. පුංචි මායාවන්ගෙන් පිරි අපේ ලෝකයේ අපිත් සුවෙන් සිටිමු. සියල්ල යාන්ත්‍රික වන කාලයේ ඔබ තවමත් කෝපි සුවඳ හමන තරුණ ඒත් පරණ කෙල්ලෙකු බවයි අපේ හැඟීම. ඉතින් ඔබ වැන්නවුන් මිස වෙනත් කිසිවෙක් උදෑසන පිනිබින්දුවක දේදුණු රටා ලිලැක් මලක ඇති දම්පාට සමනල පිහාටුවක දිලිසෙන සියුම් කෙඳි අපේ නිර්මාණ බව නොපිළිගනු ඇත. මේ සමග ඇත්තේ අපේ අය ඔබට දෙන්නට කියා එවූ දෑය. ඈතම තියෙන රෝස පැහැ රැලි නගන මුහුදු වෙරළක ලස්සන කැබැල්ලා. රටා වැටුණු බෙල්ලෙකුත්. දියකිඳුරියෙක්ගෙන් ඉල්ලාගත් රෝස පැහැ වරලක් හා මුතු ඇටයක් යොදා තැනූ දුරකථන රඳවනය. ඔබේ මුහුණාලේපන දැමිය හැකි රෝස තිරුවාන පතුරකින් තැනූ දේසියක්. ආදරයෙන්ම පරිස්සම් කරගත් සුදු රෝස දේසිමල් යෙදූ පළඳනා. පරණ සුවඳ හමන බිම්මල් ලිටි පන්දමක්. ලූමෝස් කැෆේ අනුරුවක්. සිනමන් රෝල්ස්, චීස් කැබැල්ලක් හා ජෑම් විස්කෝතුවක් මේ සමග එවමි. පසුගිය දිනක සිතුවම් කළ පෝස් නාම්බන්ගේ මුහුණු. පිකාචුකෙන් අහන්න. ඔවුන් අපේ මිතුරන් බව ඔහු කියාවි. ඔන්න ඔහොම තමයි ඒ ලියුමේ සඳහන් වුණේ. ඉතින් ලූමෝස් ඔයාට බොහොම ස්තුතියි මට මේ ලස්සන තෑගි ටික එව්වට. අර සුදු රෝස කරාමු දෙක ඉතාම ආදරෙන් මං හැමදාම වගේ පළඳිනවා. ඔන්න මං පහලින් ලින්ක්ස් ටිකක් දැම්මා. එහෙනම් ආයෙ එන්න. Bye!